සමගිපුර කුඩුගාමිනී අම්මට සිරි අවුරුදු 6යි බිස්නස් එකේ මේ බිස්නස් එකට අවුරුදු 6ක් බුදු අම්මෝ මේ ඔයා ආයිස් වෙලඳාම ඔයා කරගෙන යන ගමන් ඔයාගේ පවුල කසිප්පුයි ගංජායි තමයි කරන්නේ නේද ඈ තනමල්විල පොලිසිය පට්ට හෙල්ප් එකක් දෙනවා ඔයගොල්ලන්ට නේද මේ මොකද ඔයාගේ පවුල අර මේ කොහෙද තනමල්විල පොලිසියේ පොලිස් කාර්යයක් එක්ක පොඩි ජිකිජිකියක් තියෙනවනේ නේද මේ ගාමිණී ඔයාගේ පවුල අර ඇත්තද මං ඔයාගේ පවුල අර පොලිසියේ මේ ඩයල් එකත් එක්ක මේ ඉඳලා මාට්ටු වෙලා දුව මේ වීඩියෝ කරලා ඔයා හිරේ ඇතුළේ ඉඳලා එනකොට දුව ඔයාට වීඩියෝ පෙන්නුවා නේද ඔයත් පට්ට ඩයල් එක ගාමිණී වෙන ගෑනු නැතුව වගේ ගාමිණී ගෑනිව මේ ගහේ ගැට ගාලා තුවක්කු වගේ එන්න ගිය වෙලාවේ ගෑණිගේ තාත්තා ගෑණිව ලිව්වා නේද? ගෑණිගේ තාත්තත් මාමණ්ඩියත් පුදුම ඩයල් එකෝයි. මේ දැන් ගෑණි හැංගිලා දින්නේ ගාමිණී? අයියෝ මේ ඔය ගෑණිව මරන්න එපා ඔය වෙන ගෑණික් හොයාගන්නව ගාමිණී. මේ කවුද මේ ගාමිණීගේ සල්ලි වලින් ඔයාගේ පවුලත් ඔයාගේ ඒ කියන්නේ එකෙකුට අමාරුයි නේද දන්නන්න ඔයාගේ පවුලට ගාමිණී? මේ අර මේ කිව්ලාරේ ගෙස්ට් එකේ බන්දුල ගාමිණී ඔයාට උදව් කරනව නේද? ඌ පට්ට ෆිට් එක වාගේ නේද? කසිප්පු ටිකේ විකුණන්නද නැත්තම් කුඩු වරේ පිටිකත් ඔක්කොම විකුණන්නද මේ තනමල්ලිල පොලිසිය බන්දුලත් එක්ක බුදු ෆිට් එක නේද? අර ගෙස්ට් හවුස් එකේ බන්දුලත් එක්ක පට්ට ඩයල්ම නේද? ඔක්කොම එක්කව වෙලා ලස්සනට ගේම ගහගෙන නොමේ ගෑණි පස්සේ යන්න එපා ඕයි වැඩක් නෑ අර පොලිස් කාර්යයක් ගහනවනේ ඕවා තුවක්කුවෙන් ඉඳලා වැඩක් නෑ ඕයි තමසගේ තුවක්කුවෙන් හරියට ගහනවා පවුලට එතකොට පිට යන්නේ මේ ඔන්න ඔයගොල්ලෝ තනමල්විල සමගිපුරට යනවා නම් ගාමිණී ළඟ කුඩු තියෙනවා හරිද එතකොට ඔයගොල්ලන්ට සමගිපුර ගාමිණීව හොයාගන්න බැයි නම් තනමල්විල පොලිසියට ගියා නම් ඒගොල්ලන් කියයි කොහෙද මේ කුඩු ගාමිණී ඉන්නේ කියලා හරිද ගාමිණීගේ පවුල තමයි ඉස්සර කසිප්පු ගංජා විකුණුවේ ගාමිණීගේ පවුල පැනලා ගිහිල්ලා වෙන එකෙක් එක්ක දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඔන්න එහෙනම් සමගිපුර ගාමිණී ඉන්නවා කුඩු වලට